ආයිබෝවන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? හැමෝටම සුබ දවසක් ඉතින්. විශ්ම පුවත් YouTube channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ මේ දිනවල රටම පෙළ ගැසේ වැඳ පුදා ගන්න නිතරම කතා බහට ලක්වන දළදා වහන්සේ අපේ රටට ලැබුණු විදිය ගැන. සසරේ කළ පුණ්‍ය මහිමයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේට දත් 40ක් තිබුණා. පරිනිර්වාණයේදී මේ දන්ත ධාතුන් වහන්සේලා 40න් 36ක්ම සක්වල දෙවියෝ එක් සක්වලකට එක බැගින් රැගෙන ගියා. සම්බුදු අදිටනින් දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් ඉතුරු වුණා. මේ ඉතුරු වූ දන්ත ධාතුන් වහන්සේලාට කියනවා සතර දළදා කියලා. දළදා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රදනක දත්වලට. සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ දඩයම් දත් කියලා. රදනක දත් 4ක් තියෙනවා. උඩු ඇන්දේ 2ක් සහ යටි ඇන්දේ 2ක් විදියට. උඩු ඇන්දේ වම් පැත්තේ එකකුත් දකුණු පැත්තේ එකකුත් යටි ඇන්දේ වම් පැත්තේ එකකුත් දකුණු පැත්තේ එකකුත් විදියට තමයි මේ දත් පිහිටන්නේ. සම්බුද්ධ පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා තමන්ගේ ධාතුන් වහන්සේලා 7 නමක් දැවෙන්නේ නැතුව කුඩා ධාතුන් වහන්සේලා විදියට වෙන් වෙන්නේ නැතුව ඉතුරු වේවා කියලා. ලලාට ධාතුන් වහන්සේ, වම් අකු ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, වම් උඩු දළදා වහන්සේ, වම් යටි දළදා වහන්සේ, දකුණු උඩු දළදා වහන්සේ, දකුණු යටි දළදා වහන්සේ කියන ධාතුන් වහන්සේලා 7 නම තමයි වෙන් නොවී ඉතුරු වුණේ. දකුණු උඩු දළදා වහන්සේ, දකුණු යටි දළදා වහන්සේ, වම් යටි දළදා වහන්සේ, වම් උඩු දළදා වහන්සේ වෙන් නොවී ඉතුරු වූ මේ දන්ත ධාතුන් වහන්සේලා තමයි සතර දළදා වහන්සේලා වෙන්නේ. මේ දළදා වහන්සේලාගෙන් දකුණු උඩු දළදාව කොහෙද සහ දකුණු යටි දළදාව කොහෙද කියලා වෙන් වශයෙන් නිවැරදි විස්තරයක් තාම සඳහන් වෙලා නැහැ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතුන් වහන්සේලා බෙදා ගන්න රජවරු අතර ලොකු තරගයක් තිබුණා. වාද විවාද තිබුණා. ඉතින් මේ වෙලාවේ ද්‍රෝණ කියන වැඩිමහල් බ්‍රහ්මණෙක් ඉදිරිපත් වුණා ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙන විවෘත කරද්දී ද්‍රෝණ බමුණා දැක්කා භාග්‍යවතුන් වහන්සේගේ සුදු දළදා වහන්සේලා 3 නමක් වැඩ ඉන්නවා. රජවරු පොඩ්ඩක් එහාට මෙහාට වෙන අතරේ ද්‍රෝණ බමුණා දළදා වහන්සේලා 3 නමක් සඟව ගත්තා. එක් දකුණු දළදා වහන්සේ නමක් හිසේ ජටාව තුල සඟව ගත්තා. එක් දකුණු දළදා වහන්සේ නමක් බිම දමා පයින් වසා ගත්තා. වම් උඩු දළදා වහන්සේ නමක් තම වස්ත්‍රය තුල සඟවා ගත්තා. ද්‍රෝණ බමුණා හිතුවට සඟවාගත් දළදා වහන්සේලා කවුරුත් දැක්කේ නෑ කියලා 3 දෙනෙක් මේක දැක්කා. කවුද මේ 3 දෙනා? හිසේ සඟවාගත් දකුණු දළදා වහන්සේ. ද්‍රෝණ බමුණා දකුණු උඩු දළදා වහන්සේ තමන්ගේ හිසේ ජටාවේ සඟව ගන්නවා සක්දෙවිඳු දැක්කා. සක්දෙවිඳු බැලුවා මේ බමුණට දළදා වහන්සේට පුද සත්කාර කරන්න පුළුවන්ද කියලා. ඔහුට එහෙම හැකියාවක් නැහැ කියලා දැනගත්ත සක්දෙවිඳු එර්දියෙන් හිසේ තිබුණු දකුණු දළදා වහන්සේව ගත්තා. අරගෙන තව්තිසාවේ සිළුමිණ සෑයේ තැන්පත් කළා. සිදුහත් කුමරගේ කෙස් වැටියත් සමග දකුණු උඩු දළදා වහන්සේ තවමත් සිළුමිණ සෑයේ වැඩ ඉන්නවා. බිම දමා පාගාගත් දකුණු දළදා වහන්සේ. ද්‍රෝණ බමුණා බිම දමා පාගාගත් දකුණු දළදා වහන්සේව දැක්කා ජයසේන කියන නාගරාජයා. ජයසේන නාගරාජයාත් බමුණට නොදැනෙන්න දළදා වහන්සේව නාගභවනට රැගෙන ගියා. නාගපුරයේ මැද්දේ මණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වුවා. කාවන්තිස්ස රජතුමා ලක්දිව රජකම් කළ සමයේ වැඩ හිඳිය මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වුණ මහින්ද නම් වූ මහරහතන් වහන්සේ සමග මේ නාරජු බොහොම හිතවත් වුණා. නාගභවනට වැඩම කළ උන්වහන්සේ මේ මහානීය දළදා වහන්සේව දැකලා පුද පූජා පිණිස මේ දළදාව මනුෂ්‍ය ලෝකයට ගෙන යාමේ අවශ්‍යතාවය පහදා දී දළදා වහන්සේව ඉල්ලා සිටියා. සර්වඥ දළදා ධාතුන් වහන්සේට මහත් ආදර සත්කාර කළ නාරජු ඒ ඉල්ලීමෙන් බොහොම විපිලිසර වුණා. ඒත් මහරහතන් වහන්සේගේ ඇසුර
නාරජුට වඩාත් ප්‍රියමනාප වුණ නිසා ඔහු ධාතුන් වහන්සේව තෙරුවන්ට ලබා දුන්නා. ගිරි අභය රජතුමා සහ සෝමාවතී දේවිය තමයි මහින්ද මහරහතන් වහන්සේ සතු වූ ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේව වඩා හිඳුවලා සෝමාවතිය මහා සෑය ඉදි කළේ. අදත් මහා පෙළහර පාමින් සුදු මුදු බුදු රැස් විහිදුවමින් ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතියේ වැඩ සිටිනවා. වස්ත්‍රය තුල සඟවාගත් වම් උඩු දළදා වහන්සේ ගන්ධාර දේශයෙන් පැමිණි තරුණයෙක් හිටියා. මෙයාට දෙවි කෙනෙක් අනාවැකියක් කිව්වා. අනාගතයේ නුඹට දළදා වහන්සේ නමකට පුද සත්කාර කරන්න පින තියෙනවා කියලා. ඒ නිසාම මේ උපාසකයා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ එතෙන්ට ඇවිත් සිටියා. මෙයා දැක්කා ද්‍රෝණ බමුණා එක් දළදාවක් තම වස්ත්‍රයේ සඟවා ගන්නවා. දෙවියන්ගේ අනාවැකිය සත්‍යක් කරමින් ඔහු බමුණාට නොදැනෙන්න වම් උඩු දළදාව වස්ත්‍රයෙන් පිටතට ගත්තා. රැගෙන ගන්ධාරයේ හිංගල නම් ප්‍රදේශයට වර්තමානයේ පාකිස්තාන ඇෆ්ගනිස්තාන සීමාවට රැගෙන ගියා. ගන්ධාර දේශයට වැඩි උඩු වම් දළදා වහන්සේ ගැන ඉන් මතුවට සඳහනක් නැහැ. එහෙත් ලංකාවේ නාගතාතයේ පුවරු ලිපිය සහ තිස්සමහාරාම ටැම් ලිපියටත් අනුව යටාලදා ගැබ තිස්සමහාරාමය තුල වැඩ ඉන්නේ මේ ගන්ධාර දළදා වහන්සේ. එතකොට වම් යටි දළදා වහන්සේට මොකද වුනේ? වම් යටි දළදා වහන්සේ තථාගත ශ්‍රේ දේහයේ දැවමින් තිබෙනකොට තමන් වහන්සේගේ එර්දි බලයෙන් වාම ශ්‍රේ දළදා වහන්සේව රැගත් කේම මහරහතන් වහන්සේ කාලිංගයට වැඩම කරවලා එකල කලිංගු රජු වුණු බ්‍රහ්මදත්ත රජුව තිසරණෙහි පිහිටුවලා පුද පූජා පැවැත්වීම පිණිස ධාතුන් වහන්සේව බාර කළා. රජතුමා ගරුසිත පෙරටුව දළදා වහන්සේ උදෙසා මුතුමැණිකෙන් තැන වූ ආසනයක් සහිතව දඹදිව පළමු දළදා මෙදුර ඉදි කළා. අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ අසිරිමත් එර්දි ප්‍රාතිහාර්ය පෑවෙත් මේ කලිංගු රටේ වැඩ සිටියදී මේ එර්දි ප්‍රාතිහාර්ය පෑ විස්තරය හරි අසිරිමත් වගේම ඉතාමත් දීර්ඝයි. කාලයක් ගත වුණා. කොසඹෑ නුවර උදේනි රජපුත් වූ දන්ත කුමරුවන් දළදා වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව කලිංගු රටට පැමිණියා. ඔහු රජු පහදවාගෙන දළදා වහන්සේට නොයෙකුත් පුද සත්කාර කරමින් කල් ගෙව්වා. රජු දන්ත කුමරු ගැන සියලු පුවත් දැනගෙන රාජකීය වූ තම පවුලටම ගැලපෙන ඔහු හට සිය දියණිය වූ හේමමාලා කුමරිය විවාහ කර දුන්නා. ධාතු රක්කකාධිකාරී තනතුරත් බාර දුන්නා. කීරදාර රජුගේ බෑනා මෙවර ගුහසීව රජු හා සටනට ආවේ දළදා වහන්සේගේ අයිතිය වෙනුවෙන්මයි. තම දිවි ගියත් දළදා වහන්සේ අනෙකුකට ලබා දෙන්න අකමැති වුණ ගුහසීව රජු එකල සඳහම් ආශ්චර්යයෙන් ශෝභමානව තිබුණ ලක්දිව රජකම් කළ සිය හිතමිතුරු මහසෙන් රජුට දළදා වහන්සේව බාර දෙන්නට දන්ත කුමරු හේමමාලා යුවලට උපදෙස් දී යුද්ධයට ගියා. එයින් ගුහසීව රජු පැරදුනා. රජු පැරදුන බව දැනගත් දන්ත හේමමාලා දෙදෙනා බමුණු වෙස්ගෙන ගම් දනව් දුරු කතර ගෙවාගෙන ලක්දිව ගමනට පිටත් වුණා. ලක්දිව මහා තිත්ත තොටුපළට ගොඩ වැස්සා. ඒ වෙනකොට මහසෙන් රජු මිය ගිහින් රජ වෙලා හිටියේ කිත්සිරි මේඝවර්ණ රජතුමා. කිත්සිරි මේඝවර්ණයන් තිසරණෙහි පිහිටා ලක්දිව දැහැමිව රජකම් කරන බව අසා යලි හේමමාලා දන්ත කුමරු සතුටටපත් වුණා. ආර්ය සංඝරත්නයට දළදා වහන්සේව බාර දුන්නා. කිත්සිරි මෙවන් රජු යස ඉසුරු ලැබුවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. මේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ දළදා වහන්සේම නම් මහා පෙළහර පෑ යුතු වෙන්නේය කියලා රජු හිතනවත් සමගම දළදා වහන්සේ ලක්දිව දාතා ප්‍රභාවෙන් ඒකාලෝක කරමින් පෙළහර පාන්නට වුණා. රජු ඉමහත් සතුටෙන් දළදා වහන්සේව ලංකා රාජ්‍යයෙන් පුද දුන්නා. එදා පටන් ලංකා රාජවංශයේ අවසානයේ දක්වාම දළදා වහන්සේගේ හිමිකරුවා තමයි රටේ පාලකයා බවට පත්වනේ. එක්සක් වලකට වැඩ ඉන්නෙත් එක් දළදාවයි. එහෙත් මේ ලක්දෙරණ භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේලා 3 නමකගේ පහසලද මහා පුණ්‍යවන්ත භූමියක්. සෙන්කඩගල නුවර අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ඇතුළු 4 දළදා වහන්සේලාට අපගේ নমස්කාරය වේවා.
ඉතින් මේ වගේ වැදගත් කරුණු පිළිබඳව දැනුවත් වෙන්න අපගේ බුදුදහම ආරක්ෂා කරමු. ඉදිරියටත් මතු පරපුරටත් රැකගනිමු. නොනවත්වා පින් කරමු. ඉතින් ශ්‍රී දළදා සමිඳු වැඳ පුදා ගන්නට නොහැකි වූ සියලු දෙනාට වැඳ පුදා ගැනීමට ඉක්මනින් හැමෝටම ඒ අවස්ථාව හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ විස්තර දැන ගැනීමට අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් ගිහින් එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම සෙන්කඩගල පුලවයේ වාම ශ්‍රී දළදා සමිඳු පිහිටයි. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මතක ඇතුව ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම විශ්මපුවත් අපේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මතක ඇතුව subscribe කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.